ඩෝනෙට් මී උඹට කියන්න තා පොඩි මම තාත්තගෙන් බැනුම් ගන්නවා අම්බානෙට. පට්ට සුපිරි අතල්ලයක් ගත්තේ. ඔව් මමලගේ පාටියේදී. උඹ කියන්නේ මට පෙවුනා පෙවිල්ලක් ආවේ නෑ. කලවම් වැදුනේ මට කැරකිල්ල වගේ. මට කියන්නේ සැන්ඩිවත් කරන්න හම්බුන්නේ නෑ. අපේ අර කසින් අයියා කෙනෙක් ඉන්නේ කසුන් කියලා. ඌ දාලා දුන්නේ. ඌ යකා බියරුයි වොඩ්කායි ඔක්කොම කලවම් කරලා මට දුන්නේ. ඒ වුණාට මම ෂොට් 7-8ක් ගැහුවා. ඉවරයි ඉතින්. මම බොම මාරුවෙන් ගෙදර ගියේ බං. ගෙදර ගිය ගමන් දෙහි ගහලා නෑවා. පට්ටට වෙරි. පට්ටටම වෙරි බං. හන්ද ඔබ කියන්නේ එදා බැච් පාටිය තිබ්බනේ ඉස්කෝලේ. ඒකටත් ගියා. ඒකටත් ගිහලා ෂොට් දාලා අපේ සෙට් එකම ගැහුවා. අරද පට්ට සුපිරි ෆන් එකක් ගත්තේ. මට වෙරි බං. බැට් 69 ද කොයි තිබ්බේ. චරාව බැට් 69 ගහන්න බෑ බං. අපෝ හරියන්නේ නැහැ. හොඳ විස්කියක් තියෙන්න ඕනේ තියෙනවනේ. සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්නේ. මං කොහොමත් මේ නිපුන්ට කියලා තියෙන්නේ. බබා ඔයා බොන්න එපා යාළුවොත් එක්ක මම ඉන්නවා අපි දෙන්න බැන්දෑන් පස්සේ එකට බොමු කියලා. ඔව් මම යාට කියලා තියෙන මම බොනවා කියලා ඩ්‍රින්ක්ස් ගන්නවා කියලා. ඔව් බං ෂොට් එක දෙක වදින්නේ නැහැ හරිද? වදින්නේ නැහැ ෂේප් එකේ කාලා බයිට් කකා ඉද්දි වෙරි ඉතින්. අරුන් අමුවෙන් දුන්නනේ බං මට. අමුවෙන් ගහන්න බෑ බං මට සැන්ඩිම කරන්න ඕනේ. වොඩ්කා එකකට අර දෙලුම් ජූස් එකක් වගේ දාලා ගහන්න තියෙනවනම් සුපිරි. නැත්තම් සෙට් වෙන්නේ නැහැ. කබරයා සෙට් වෙනවාමයි බං. හැබැයි සුපිරි ෆන් එකක් ගත්තේ බියර් ගේන්නකෝ මං කිව්වා බියර් ගේන්න එපා බියර් ගේන්න බෝතලයක්ම ගෙනින් කියලා. ඔව් බං. ඔබත් අරුන්ගේ පාටියේදී නෝන්ඩුනා නේද? ඔව් බං අම්මා ත්‍රිවිල් එකේ එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නේ. ඔව් මගේ ෆෝන් එක තිබිලා තියෙන්නේ චමෝදි ළඟ. ඔව් චමෝදි කෝල් කරලා කියලා තියෙන්නේ අම්මට එක්කන් යන්න එන්න කියලා. ඉවරයි ඉතින්. හැබැයි තාත්තා නම් බැන්නේ නෑ බං හරිද? නෑ බං. නැගිටිනාම ඉඳලා කේස් එක ඇද්දා ගියපම උඹ බොනවද? කෙල්ලෙක් වෙලා බොනවා කියලා. නෝන්ඩේ ඉතින්. දැන් ඉතින් නෝන්ඩේ ගෙදරුම් තුන්වෙනි ඇහෙන් බලන්න මගේ දිහා. හැබැයි සුපිරි ෆන් එකක් අරන් දෙන්න පට්ට ආතල් ෆන් එක බොන්න නැතුව වැඩක් තියනවද බං? බොන්න ඕනේ කෙල්ලෙක් වුණාම.